උදේ 8ට කම්පැනි එකෙන් පිටත් වෙනවා කියලා තිබුණාට කට්ටිය එකතු කරගෙන මේ ඩේ අවුට් එක යන්න පටන් ගන්නකොට වෙලා 9ට විතර කිට්ටුයි. ඉතින් අපි අද යන්නේ කළුතර ටැන්ජරින් හොටෙල් එකට. ඉතින් ඔන්න ඒ විදිහට අපි බස් එකට නැගලා අපිට කැමති තැනින් ඉඳන් chance දෙනවා. ඉතින් මමයි මගේ යාළුවයි කියලා එක සීට් එකකින් ඉඳගත්තා. මේ අපි දෙන්න ඊට පස්සේ කම්පැනි එකේ තව කොටසක් මොරටුවෙන් දෙහිවලින් ඒ විදිහට නගින්න හිටියා. ඊට පස්සේ අපි සින්දු කේක්කේ මෙන්න මේ විදිහට තමයි ගියේ. La 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 la. Woo! La 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 la. La 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 la. Mango rendage dua mango kumari. Kumari la villa. Kadang teri dan patu kadida. Mango kalu nende. Ogada bir pepping. Dada hours later. කට්ටියම සින්දු කිය කට්ටිය එකතු කරගෙන ආපු නිසා පැය දෙකක් විතර ගියා හොටෙල් එකට එන්න. හොටෙල් එකේ නම දකිනකොට තමයි ඇත්තටම මතක් වුණේ ඇවිල්ලා නේද ළඟටම කියලා. ඊට පස්සේ අපි කට්ටිය බස් එකෙන් බැහැලා මෙන්න මේ විදිහට ආවම හොටෙල් එකේ ෆ්‍රන්ට් එක තිබුණේ මේ විදිහට. ඉතින් කට්ටියක් තමන්ගේ ප්‍රයිවට් වෙහිකල් වල ආපු නිසා හැමෝම එකතු වුණේ මෙතනදී. ඉතින් හොටෙල් එක ඇතුළට යනකොට ලොබි ඒරියා එක මෙන්න මේ විදිහට තිබුණේ. ඊට පස්සේ මේ ඩේ අවුට් එකට රිලේටඩ් වෙන්න අපි හැමෝටම ටැග් එකක් හොටෙල් එකෙන් හෙට ගැහුවා. ඊට පස්සේ ඒකත් අතේ තියාගෙන අපි ඉස්සරහට ගියා. ඒ යනකොට මෙන්න මේ විදිහට ලස්සනට පෝල් එකක් තියෙනවා. මේ පෝල් එක පාස් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. පෝල් එකක් කිව්වට මේක ස්විම් කරන්න දෙන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් ලස්සනට තිබුණා. මෙන්න මේ විදිහට ඉස්සරහට යනකොට මේ වගේ shops තියෙනවා. ඉතින් මේ ටැන්ජරින් හොටෙල් එකත් ටූරිස්ට් බේස් හොටෙල් එකක් හින්දා මේ විදිහට ට්‍රැඩිෂනල් කොස්ටියුම්ස්, ඒ වගේම ජෙම්ස්, ජුවලරි අයිටම්ස් තියෙන shops කිහිපයක් තියෙනවා. ඒත් එක්කම මෙන්න මෙතන කරත් එකකුත් තිබුණා. පස්සේ අපි ඇවිල්ලා මේවා ෆොටෝස් එහෙමත් ගත්තා. මේ විදිහට පඩිපෙළ බැහැගෙන ගියාම ලස්සන තව පොන්ඩ් එකක් තියෙනවා. ඒකත් පාස් කරන් ඉස්සරහට යනකොට මේ විදිහට ලොබි එකේ වෙල්කම් ඩ්‍රින්ක් එක දෙන්න තිබුණා. ඉතින් අපි වෙල්කම් ඩ්‍රින්ක් එකත් අරගෙන ගිහිල්ලා ඉඳගත්තා. ඉතින් අපි හැමෝටම හම්බුනේ ගුආවා ඩ්‍රින්ක් එකක්. ඉතින් මේ හොටෙල් එකේ ඉන්ටීරියර් එකේ ගොඩක්ම තියෙන්නේ ට්‍රැඩිෂනල් අයිටම්ස් වලින් සරසලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. කට්ටියම ඒවල සෙට් වෙන නිසා හිටගෙනම කතා කර ඉන්නවා. ලොබි එකේ එක පැත්තකින් බලනකොට මෙන්න මේ විදිහට මුහුද තියෙනවා. ඉතින් එදා නම් ඇත්තටම මුහුද ගොඩක් සැරයි. මෙන්න මේ විදිහට අපි කට්ටිය එකතු වෙලා ඩ්‍රින්ක් එක ගත්තා අපේ. ඊට පස්සේ අපිට රූම්ස් හම්බ වුණා. ඉතින් අපි අපේ රූම්ස් වලට යන්න තමයි හදන්නේ. ඒකට මේ විදිහට ලොබි එකෙන් වෙනම පඩිපෙළක් තියෙනවා. එතනින් ගියාම රූම්ස් වලට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපිට හම්බුනේ රූම් එක තිබුණේ. ඒකේ ඩබල් ඇඳන් දෙකක් එක්ක මිරර් එකක් එක්කම චෙයර්ස් දෙකක් වොෂ්රූම් එක මේ හැමදේම එකට තිබුණා. ඉතින් අපි කට්ටිය පොඩි වොෂ් එකක් දාගෙන ඉක්මනටම යන්න ලෑස්ති වුණේ මැච් එක බලන්න. ඉතින් මේ හොටෙල් එකටම ග්‍රවුන්ඩ් එකකුත් තියෙන නිසා අපේ ටීම් එක එතන ක්‍රිකට් මැච් එකක් ප්ලේ කරන ගමන් තමයි හිටියේ. ඉතින් අපි දෙන්නත් මේ hina වෙවි යන්න හදන්නේ එතනට. ඉතින් ආපු පාරෙම ගිහාම මෙන්න මේ විදිහට ලොබි එක තිබුණා. එතනත් හරිම ලස්සනට ට්‍රැඩිෂනල් විදිහට තමයි ඩෙකොරේෂන්ස් තිබුණේ. ඊට පස්සේ මෙන්න මෙහෙම යනකොට පාර දෙපැත්තම ගාඩන් එක හරිම ලස්සනයි. මේ විදිහට ග්‍රවුන්ඩ් එකට යන්න පාත් එක තිබුණා. ඉතින් අපි කට්ටිය යනකොටත් මැච් එක පටන් අරන් තිබුණේ. ඔන්න ඒ විදිහට කට්ටිය ක්‍රිකට් මැච් එක ප්ලේ කරන ගමන් හිටියේ. ඉතින් මේක බලන ගමන් අපිට කන්න පුංචි කෑම ටිකක් තිබුණා. අපි යනකොටත් ඒවා ඉවර වීගෙන යන ගමන් තිබුණේ. ඉතින් තිබුණ දේවල් බෙදාගෙන කන ගමන් මැච් එක බලන්න හිටියේ.
ඉතින් එතන DJ එකක් වගේ ප්ලේ කරන ගමන් තිබුණේ. ඒ නිසා පාළුවක් තිබුණෙත් නැහැ. කතා කරන ගමන් මැච් එක බැලුවා. ඉතින් මේ ග්‍රවුන්ඩ් එකත් එක්කම එහා පැත්තේ තියෙන රේල් පාර. ඒ නිසා වල කෝච්චි හැමත් යනවා. ඉතින් කට්ටිය කකා විවි සතුටු වෙමින් කතා කර කර තමයි වෙන හිටියේ. ඉතින් කෑම ඔක්කොම රීෆිල් කරලා තිබුණා. ඉතින් මම ආසරයක් බෙදාගෙන ඇවිල්ලා අහපව කයක් දදා මැච් එක බලන්න හිටියේ. ඉතින් කට්ටිය ක්‍රිකට් ගැහුවා, ඒ වගේම ෆුට්බෝල් ප්ලේ කළා. මේ හැමදේම තිබුණා. ඉතින් ඔය විදිහට අපි ලන්ච් ටයිම් එකේ එනකම්ම විනෝදෙන් හිටියා. හැබැයි එදා ගොඩක් අවසරයි. ඒ වගේම බීච් එක පැත්තේ අපි ප්ලෑන් කරපු ගේම්ස් මුකුත් කරන්න ඕනෙත් නැහැ. මොකද ගොඩක්ම රැල්ල සැන දවසක් එදා. ඉතින් මැච් එක බලලා ඉවර වෙලා ස්නැක්ස් එහෙම ටිකක් අරගෙන මම යාළුවයි අහපව හොටෙල් එකට ආවා. මොකද අපි දෙන්න හිතුවා චුට්ටක් ඇවිදලා කරලා හොටෙල් එක බලන්න ඕනි කියලා. ඔයාලට පේනවා ඇති මේ දොරවල් එහෙමත් සම්පූර්ණයෙන්ම පරණ තාලේ විදිහට හරිම ලස්සනට තියෙනවා. ඒත් එක්කම මෙන්න මෙතන මේ විදිහට එක රෙස්ටෝරන්ට් එකක් තිබුණා. මොකද ඒක පූල් එකට එන අයට පූල් එක නම් ගොඩක් ලස්සනට තිබුණා මුහුදත් එක්ක. මෙන්න මෙතන මේ විදිහට චෙස් බෝඩ් එකක් විදිහටත් හදලා තියෙනවා. ඒත් එක්කම දුරට මෙන්න මේ විදිහට මුහුදත් එක්කම හොටෙල් එකත් හරිම ලස්සනට තිබුණා. අර වැල්ල වැඩි නිසා මුහුද ළඟට යන්න බැරි වුණා. ඒ වුණාට මේ විදිහට ඉතින් ටික වීඩියෝ කරන ගමන් අපි හොටෙල් එක පුරාම ඇවිදලා බැලුවා. ඉතින් බීච් එක ළඟ ඉඳන් අපව ලොබි ඒරියා එකට යනවා නම් මෙන්න මේ විදිහට තමයි යන්න තිබුණේ. ඉතින් අපි ලොබි එකට ඇවිල්ලා ඒ හරියට පොඩ්ඩක් ඇවිදලා කරලා බලලා මොකද ඒ වෙලාවේ කවුරුත් මෙතන හිටියේ නැහැ. ඊට පස්සේ අපි රූම් එකට ආවා. මොකද ලන්ච් එකට යන්න කලින් චුට්ටක් ෆ්‍රෙෂ් අප් වෙන්න ඕන කියලා හිතුවා. ඉතින් මම ඔන්න විදිහට තමයි රූම් එක තිබුණේ. ඊට පස්සේ අපි දෙන්න ආවා ලන්ච් එක ගන්න යන්න. ඉතින් ඒක තිබුණේ පාරෝ රෙස්ටෝරන්ට් එකේ. ඔය විදිහට පඩිපෙළ නැගගෙන රිච් ගියාට පස්සේ ඉතින් ලන්ච් එක තිබුණා. මට ලන්ච් එක නම් ලොකටම කැප්චර් කරගන්න උනේ නැහැ. ඔය විදිහට තිබුණා. ඔය වගේ මොහොත පේන සීටින් ඒරියා එකක තමයි ඉඳගත්තේ. ඊට පස්සේ මුලින්ම අපි මේ විදිහට සුප් එකක් අරගෙන ඊට පස්සේ ඉතින් කෑම බීම බෙදාගෙන කෑවා. ඉතින් ඒ දේවල් නම් මට ලොකුවට වීඩියෝ කරන්න උනේ නැහැ ඒ වෙලාවේ. කෑම කාලේ ඉවර වෙලා මම යාළුවයි අහපව හොටෙල් එකේ පල්ලෙහාට ආවා. මොකද අපි දෙන්නට මිස් වෙන තැන් කිහිපයක් තිබුණා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ හොටෙල් එකේ වහලේ වුණත් සම්පූර්ණයෙන්ම ඕල් ඩොග් එකක් එන්න තමයි හදලා තිබුණේ. ඒ වගේම මේකේ වොෂ්රූම් උනත් හරිම ක්ලීන්. ඉතින් ලැබුණ chance එකේ මම පුංචි මිරර් වීඩියෝ එකක් කළා. ඒ වගේම අර කලින් දැකපු පොන්ඩ් එකේ මේ විදිහට පිටිපස්සට ලස්සන වතුර මලක් තිබුණා. මං හිතන්නේ මේකට නම් කියන්නේ තාලිය හරි මොකක් හරි. මම හරියටම දන්නේ නැහැ. මේ විදිහට ෆ්‍රෙෂ් මල් දාලා ලස්සනට හදලා තිබුණා. ඒත් එක්ක මේ විදිහට සතේගේ අනුරුවකුත් හදලා තිබුණා. මට හිතෙන්නේ ගවයෙක් වගේ තමයි. හවස බීච් එක තමයි මේ හොටෙල් එකේ තියෙන වටිනාම දේ. හරිම ලස්සනයි. අර ඉර බැහැගෙන එන අහසත් එක්ක මොහොත මාරම ලස්සනට තිබුණා. ඉතින් කට්ටිය ඔය විදිහට මොහොතේ වීඩියෝස් ගන්නවා, ෆොටෝස් ගන්නවා. ඉතින් මමත් ටිකක් වෙලා මොහොත දිහාම වනාගෙන හිටියා. මොකද ඒ තරම් ඒක ලස්සනයි. ඔන්න ඔය විදිහට තමයි බීච් සයිඩ් එකෙන් මේ හොටෙල් එක පේන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම හොඳ ස්පේස් එකක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මමත් මේ මොහොතත් එක්ක පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒ අරගෙන ඊට පස්සේ අපිට ඉවිනින් ටී එක ගන්න තිබුණා. ඒකත් අරගෙන ටිකක් රෑ වීගෙනත් එන්නේ. අපි ආපහු හොටෙල් එකේ ඉඳන් ගෙදර එන්න පිටත් වුණා. උදේ ආපු ගමන් නිසා දැන් අපි කට්ටියටම ටිකක් මහන්සි. ඉතින් කොහොම හරි තැන් හොයාගෙන අපි කට්ටියම ඉතින් සීට් වල ඉඳගත්තා. ඉඳගෙන ඉවර වෙලා ආපහු සින්දුක යන්න තමයි පටන් ගත්තේ. ආයේ බෑගට එනවා. සින්දු කිය දිගටම ආපු නිසා ඔන්න දෙහිවලටත් ඇවිල්ලා. ඉතින් ඔන්න දෙහිවල කට්ටිය බහින්න හදන්නේ. ඊට පස්සේ ඉතින් සින්දු කියනක චොට්ට නැවතුණා. මොකද කට්ටිය අඩු වෙන නිසා. ඊට පස්සේ ඔන්න මම බහින තැනත් ආපු නිසා මම බස් එකේ ඉස්සරහට ආවා බහින්න. ඉතින් කට්ටියට සමු දීලා ඔන්න ඒ විදිහට තමයි ඩේ අවුට් එක ඉවරුනේ.
ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. මතක ඇතුව ස්ටෝරි එක තමයි සබ්ස්ක්‍රයිබ් කරන්න.